හොඳයි අද විශේෂ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි ෆෝන් එකක් එහෙම ගත්තොතින් නැත්නම් ටැබ් එකක් එහෙම ගත්තොතින් මේ ටැබ් එක ටේබල් එක උඩ රඳව ගන්න යම්සි ආනතියක් ඇතුව රඳව ගන්න තියෙනවා නම් හරි වටිනවා. ඒ සඳහා අලුත් ප්‍රොඩක්ට් එකක් මම කියලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන සාකච්ඡා කරමු. මේ තමයි ඒ අලුත් ප්‍රොඩක්ට් එක. මේක ට්‍රයැන්ගියුලර් ටයිප් එකට තියෙන යුනිට් එකක්. මේකේ පේනවා ඇති ඔයගොල්ලන්ට විශේෂ ආනත තුනකින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ටැබ් එකක් නැත්නම් ෆෝන් එකක් මේ වගේ අපිට තියන්න පුළුවන්. තියලා එක එක ආනතින් තියලා අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ඔයගොල්ලෝ ටේබල් එක උඩ මේ විදිය යුනිට් එක තියාගත්තා පස්සේ මෙන්න මේ වගේ අපිට ටැබ් එක ෆෝන් එක මෙන්න මේ විදියට අපිට තියන්න පුළුවන්. ඒකලා අපිට මේ විදියට අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට තව එකක් තමයි අපිට ඕන මේ අතරත් අපිට මේ විදියට තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ විදිහට. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක සාමාන්‍ය පරිදි මේක වැඩ කරගෙන යන්න. ඒ වගේම මේ ආනත තුනක් තියෙනවා. මේ ආනත තුනටම අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපිට ෆෝන් එක රඳව ගන්න. මේ වගේ ආනත මේක ටිකක් ඇන්ගල් එක වැඩි. ඒකට අපිට ඒක පාසුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේම අර කලින් පින්න වගේ මේ වගේ ආනත තුනක ලෑන්ඩ්ස්කේප් එකටත් මේ වගේ පෝට්‍රේට් එකටත් අපිට ෆෝන් එක තියාගෙන යන්න පුළුවන්. මෙතෙන් බැලුවොත් මෙන්න මේ වගේ අපිට පහසුවෙන් තියාගන්න පුළුවන්. මම හිතන්නේ මේක හරි වටිනවා. ෆෝන් එකේ යම් කිසි දෙයක වැඩ කරනවා නම් සහ ෆෝන් එක ටේබල් එක උඩ තියාගන්න. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ iPad එකක් සාමාන්‍ය අපිට පාවිච්චි කරනවා නම් මෙන්න මේ වගේ දෙයක් වුණොත් අපිට පුළුවන් මෙන්න මේ වගේ අපිට තියාගන්න. බලන්න කිසිම දෙයක් නැහැ. මේක වැටෙන්නේ එහෙම නෑ. හරි ස්ටේබල් යුනිට් එකක් විදිහට තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේකත් මෙන්න මේ ඇන්ගල් එකට අපිට තියාගන්න. හරිද? මේ ප්‍රොඩක්ට් එක හරි වටිනවා. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ වගේ යුනිට් එකක් අපිට පාවිච්චි කරන්න. ඉතින් හරිම ලේසි, පහසුයි. බලන්න ඔයගොල්ලෝ ගන්න පුළුවන්ද කියලා මේක යුනිට් එක හදාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වටිනවා. නමුත් මේ අතට අපිට පැහැදිලිවම තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මේක පාවිච්චි කරලා භාවිතා කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ iPad එකක් ගත්තොත් iPad එක වුණත් මේ පැත්තට අපිට සාමාන්‍ය තියාගන්න පුළුවන්. කිසිම දෙයක් ලෙස්සන්නේ නැහැ. අපිට මේ වගේ අපිට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ පෝට්‍රේට් පැත්තට අපි මේ වගේ තියාගෙන ඉවරලා සාමාන්‍ය මේ වගේ වැඩ කරන්න පුළුවන්. හරිම ලේසි, පහසුයි, හරිම ස්ටේබල්. කිසිම දෙයක් වැටෙන්නේ කියන්නේ නැහැ. මම හිතන්නේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේ යුනිට් එක භාවිතා කරනකොට. ඉතින් මේකේ අර විශේෂයෙන් දෙයක් තියෙන මේකේ ඇන්ගල් තුනකට මේ වගේ තියන්න පුළුවන්. මේකේ ටිකක් ඇන්ගල් එක අඩුයි. මේකේ තමයි ඇන්ගල් එක සම්පූර්ණයෙන් වැඩි. උඹලා පේනවා ඇති ඇන්ගල් එක මේ විදිහට වැඩියෙන් තියාගෙන අපිට පහසුවෙන් මේකේ වැඩ කරන්න පුළුවන්. මම හිතන්නේ හරි යූස්ෆුල් අයිටම් එකක්. බලන්න ඔයගොල්ලෝ පාවිච්චි කරලා කොහොමද විස්තර කියලා. Right, thank you very much. Thank you.